.7.8 ඉන්චස් 109.9 ඊට පස්සේ 87.89.7ක් ස්ක්‍රීන් ටු බෝඩ් රේෂියෝ එකක් තියෙනවා. ඒ වගේම මේක රෙසලූෂන් එක ඇවිල්ලා 1080x436 393ක PPI ඩෙන්සිටි එකක් තියෙනවා. ඉතින් මේ PPI ඩෙන්සිටි එක අගේ නම් පොඩ්ඩක් අඩුයි කියලා මට තේරෙනවා. මොකද අනිත් දේවල් වල සාපේක්ෂව ගත්තන් පස්සේ Corning Gorilla Glass 7i එක තියෙනවා. HDR image supporting තියෙනවා. මේකේ platform එක ගැන සඳහන් කරොත් මේකනේ Android 15. මේ Android 15 එක තව major update 3ක් ඔයාලට හම්බ වෙනවා. ඒතකොට Android 16, 17, 18 වගේ වෙනකන් හම්බ වෙනවා. ඒක හින්දා මේ ගොඩක් available වෙනවා ඔයාලට. මොකද මේ ඊළඟ එක්කෙනේ මේ විකුණන්න ගියන් පස්සෙත් ඔයාලට අනිවාර්යෙන් update තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ HiOS ඔයාලගේ 15 එක තියෙනවා. මේක chipset එක ගැන සඳහන් කරොත් MediaTek Dimensity 7300 4 nanometer chipset එකක් තමයි තියෙන්නේ. octa-core එකක් වගේම Mali G615 MC2 කියන GPU එකකින් තමයි බලාගන්නලා තියෙන්නේ. ඔයාලට memory ගැන සඳහන් කරොත් ඔයාලට memory slot එකක් ගහන්න බෑ. කියන්නේ fitting separate memory එකක් ගහන්න බෑ. ඔයාලට phone එක වල එන memory තමයි තියෙන්නේ. මේක 8GB වලින් එන variant එක තියෙන 256. ඒ වගේම 12GB වලින් එන එකක් 256 තමයි තියෙන්නේ. 512 මේක එන්නේ නෑ. ඒ වගේම ඔයාලට cam එක ගැන සඳහන් කරොත් මම cam එකේ footages දාලා තියෙනවා. back cam එකෙන් සහ front cam එකෙන් වීඩියෝ කරපුවා. මේ තමයි Tecno Camon 14 Pro එක ඉස්සරහ cam එක. ඔයාලට මේක හොඳ idea එකක් ගන්න පුළුවන් වෙයි මේ cam තුනෙන්ම කොහොමද කරන්න කියලා zoom එක mic quality එක කොහොමද කියලා. මේ තමයි Tecno Camon 14 Pro එක ඉස්සරහ cam එක. sound quality එක වගේම cam එක quality එක ඔයාලට බලා ගන්න පුළුවන් මොන වගේද කියලා මම ඒකත් add කරලා දාන්න. හරි අපි දැන් යමු. ඉතින් මේ 50 megapixel aperture එක 1.9 එන 23mm wide sensor එකක් තියෙනවා. 8 megapixel ultra wide sensor එකකුත් තියෙනවා. ඉතින් මේකේ sensor දෙකයි තියෙන්නේ. dual LED flash, HDR, panorama, 4K 30 60 fps වලින් shoot කරගන්න පුළුවන්. ඉතින් මේක selfie cam එක පැත්ත ගියොත් මේකේ තියෙන විශේෂම දේ තමයි Camon 14 එකට වැඩිය Camon 14 Pro එක අප්ඩේට් කරලා තියෙනවා කැමරාව අතින්. ඉතින් ඔයාලා content creator කෙනෙක් නම් එහෙම නැත්නම් YouTube වලට වීඩියෝ දාන්න නැත්නම් TikTok වලට වීඩියෝ දාන්න කෙනෙක් නම් ඔයාලට මේ ගොඩක් වැලියු වෙනවා. මොකද මේ normal cam එකක් තියෙන 13ක් megapixel 8 megapixel cam එකක් ගන්නවට වඩා මේක 50 megapixel aperture 2.5 වෙන 24mm wide sensor එකක් තියෙනවා මේ front cam එක. ඒ වගේම 4K වලින් shoot කරගන්න පුළුවන්. ඒ ගොඩක් හොඳ අවස්ථාවක් 4K වලින් shoot කරගන්න පුළුවන් එක. ඉතින් ඊට පස්සේ මේ sound ගැන සඳහන් කරමු. මේක